වන්දා මලට බඹරේ කුසේ හිතට ඔබ එනවා ඔබ සිනාසෙනවා මම සිනාසෙනවා ඔබ සිනාසෙනවා කියලා හිතද්දිම හැමදාම වගේ අදත් අපේ අම්මගේ ලවුඩ් ස්පීකර්ස් දෙක උදේ පාන්දරම ඔන් වෙලා අයියෝ මට නම් ඇති වෙලා මේ කර්මේ. උදේ නැගිට වෙලාව ඉඳන් වැඩ තාත්තෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා මේ ගෙදර කිසි උදව්වක් නැහැ. මම මැරිච්ච දවසට තමයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ. පොර හොයාගෙන අසරක් ඔසමින් යන ගමනේ මං මුලාවී සමනලියකගෙන් පොර අසා තිබුණේ ඩිං 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 ඒ දැකපු දේත් එක්ක මට හිතුණා බෙන්ගාල බොක්ක කැළඹිලා කියලා. මොකද ඒ වෙද්දිත් අපේ අම්මගේ ලවුඩ් ස්පීකර්ස් දෙක ඔන් වෙලානේ. මේ ඉන්නේ අපේ තාත්තා. මේක පීතෘ මූලික සමාජයක් කිව්වට ඒකටම පචයක්. අපේ තාත්තා නම් කියන්නේ happy wife happy life කියලා. ඔය පේනවනේ ඉතින්. ඒකෙන් මේකෙන් තව නූලෙන් මගේ සුමාත්‍රා දූපත් වලට හානි වෙලා මුත්‍රා බොක්ක පුපුරනවා. මංගෙන කියන්න අපතුන මගෙනම ඩිවිෂන් දිල්ෂාන් කිව්වට මං තිලකරත්න දිල්ෂාන් නම් නෙවෙයි මං කොට උඩගේ දිල්ෂාන් අපේ උන්නන් කියන්නේ මං කොට උඩමයි කියලා වෙලාවකට නම් මටත් එහෙම හිතෙනවා කවුරු මොන දේ කිව්වත් යාළුවෝ මට කියන්නේ මාර කියලා උන් එහෙම කියන්නේ මං මාරයටවත් බය නැති නිසාලු උන් දන්න තරම තමයි ඉතින් මං රැයට චූ කරන්න යන්නේ තාම අපේ අම්මත් එක්ක ආව් ඔයාලා හිතනවා ඇති චූ කර කර හිටිය මම මේ කොහෙද යන්නේ කියලා මං කියලා වෙනසක් නැහැ මං තාම අපේ අම්මට කඩේ යනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කිව්වට මට තාම තනියම තියන්න ගන්න නිදහසක් නැහැ අපේ අම්මට කඩේ යන එකත් හරියට දෙවෙනි නෙමෙයි එපිසෝඩ් වගේ අද ඉවර වෙයි හෙට ඉවර වෙයි කියලා හිතුවට ඒක කවදාවත් ඉවර වෙන දෙයක් නන් නෙවෙයි මල මගුලයි අද පදාද නේද අර වැටකලු පන්තිය කොස්සට මීයෝ දෙන්න ඉන්නේ අපේ ගෙදර උන් දෙන්න ගෙදර එනවා කියන්නේ දුටු ගැමුණු රජුරු එලාරට රට බාර දුන්නා වගේ වැඩක් අම්මට සී යකෝ අපේ අම්මගේ බඩු ලිස්ට් එකත් හරියට ජනාධිපතිවරණේ නීල ප්‍රතිඵල කියලා කරපු ස්තුති කතාව වගේ. මේ මගුලෙන් බඩු ගන්නවා කියන්නේ ඇමරිකාවට ගිහින් ආයි චීනටත් ගිහින් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යනවා වගේ වැඩක්. අද තියෙන තැන නෙමෙයි මු හෙට බඩු තියන්නේ. මේ කඩේ එක හිතන් ඉන්නේ ඌ ලංකාවේ හොඳම රැප් ගායකයා කියලා. උට රැප් කියන්නත් බෑ. ගණන් හදන්නත් බෑ බඩු දෙන්නත් බෑ මූ රැප් කියන්න පුළුවන් අපිට අහන් ඉන්න බෑ මූ රැප් කියද්දි නිකන් අපිට පිස්සු වගේ මුග රැප් හොඳයි ලැට්ටන වෙලාවට අහන්න කැප් එකත් අනිත් පැත්තට දාගෙන ටී-ෂර්ට් එකත් ඇඳගත්තාම මූ හිතන්නේ ජෝන් සීනාගේ මල්ලි කියලා මේ ඔක්කොම උඹ මේවා මට නිකන් දෙන්නේ නෑනේ මම මේවා ගන්නේ සල්ලි දීලා දෙනවා නම් දීපන් නැත්තම් කඩේ වහලා නිකන් ඉඳපන්
මට හිතුණා අයියා මාව යවන්නේ අක්කගේ බඩු ගිරන්න කියලා. කඩේ ගිහින් ඇවිත් නිදාසේ ඉඳගන්න හැදුවා විතරයි. කවුද මූසලෙක් ඇවිත් දොරට තට්ටු කරනවා. තාරෙමු. ඈබොල ගස්සික නලු මේක කොපේ ගෙදරද නැත්නම් මගේ ගෙදරද? ඈබොල ගස්සෝ ඔබ අගන්තු සත්කාර දන්නද ගෙදරට කරනවා සිංහන කතාවක් ඕක ඈකෝ ඔබ අපි කියන දිහා නිකන් බලන් ඉන්නේ මාටින සමුහ දිහා බලන් ඉන්නවා වගේ. ඊ මොනවනේ අදාවරෙන් බොන්න නැද්ද? අවසානයේට මට අහන්න වෙන්නේ ඈබොල ගස්සික නල්ලු මේ මගේ ගෙදරද නැත්නම් තොපේ ගෙදරද කියලා. මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු යාළුවෝ දෙන්නෙක් හිටියා. ඒ නංගයි පොරි මේ කතාව ඇතුලේ ඒ දෙන්නත් මාත් එක්කම ජීවත් වෙයි කියලා මම ලොකු බලාපොරොත්තුවකින් හිටියා. එදා මට තොපේ ගෙදර ආපු දවසේ තාත්තා කන්න කලින් කට හෙදුවේ තෝ හදපු තේකින්. තොපේ අම්මට පින් දීදී. ඔබට පේන්න කිව්වම මේ තොල්වල පොඩ්ඩක් අමුත්තක් වගේ. වෙනසක් තියෙනවා ටිකක් රතු වෙලා වගේ. අම්මේ ඊ අපේ නංගල ගියා පාටියක් තිබ්බනේ බා. මම පාටියේ හිටියා බා. මම ඊට පස්සේ පාටි වෙලා අයියලා දිහා තමයි නිදාගන්නේ. ඉතින් දේවාද්දි මං කටමගෙක් කරි කාලා බා. අයියා වෙන්නේ නැති බා. පිටුද බං අයියා කොහෙද? පත්ත ඇදෝද කට ගාලා මම උදේ නැගිලා බලද්දි පත්ත ඇය මගේ ඇඟට යට වෙලා මැරෙලා බා. මුගේ චන්ද්‍රද කොහෙද? ඕ බා. අලයන් ඌ හුස්ම හිරලා නැරෙන්නේ නැති.
මාර දෙරපු දෙක ගත්ත යම් බා. ඒ මාර යම් මොකක්ම කල්පනා නෑ ය වරේ මේක බිල් කරන් දාන්න. මගේ හිතේ ඇඳලා තිබ්බ රූපයක් ඇත්තරම මට පේන්න ගත්තා. එදා දවස නම් මාරම ලස්සනයි. එයා හරියට සුරංගනාවියක් වගේ. ඉවෙල ඉඳලා මගේ හිත එයා ගාවමයි. මොකද මම ආරම්භට වෙලා තියෙන්නේ? අඩෝ අර සෙරෙප්පු කෑල්ලෝ මතක් වෙනවා බං. මට මොකද්දෝ හැඟීමක් දැනෙනවා බං. මොන කෑල්ලද බා? අර සෙරෙප්පු කඩේට ආපු සෙරෙප්පු කෑල්ල බං. අයියෝ අඩෝ අයියෝ උඹ බය නැතිනම් දහන් මං ඒකි මං අඳුරනවා බං ඒකි ඒකි මේ මගේ කෑල්ලගේ යාළුවෙක් බා. අඩෝ බලා දෙන්න අයියෝ. දෙයියෝ බං. යන්න බොරුව බං මුගේ බොරුව. අඩෝ මං ඒකිට මාර කැමතියි බං. හරි හරි උඹ බය නැතිනම් දහන් කටවරද්ද ගත්තනේ බං. හරි හරි හෙට වෙදි නම්බරේ උඹට හොයලා දෙන්න ඉඳහන්. අඩෝ ඇත්ත මොකද බං කියන්නේ? අඩෝ ඵලයක් මං යාට ඒ ගත්තු කෝල් එකත් එක්ක සිද්ධ වුණේ හරි අමුතු දෙයක්. ඒ කෝල් එක එච්චර දුරදිග යයි කියලා මම නම් කවදාවත්ම හිතුවේ නෑ. හැබැයි සමහර දේවල් කාලයත් එක්ක නියම වෙලාවට අපේ ජීවිතයට ලැබෙනවලුනේ.
ශක්තිමත් නැවකට කොතරම් පළපුදුරු නාවිකයෙක් හිටියත් ඒ නාවිකයට හරි ඉලක්කයක් නැද්ද? ඒ නෞකාවේ ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන්ද කියන එක ලොකු ගැටලුවක්. බලාපොරොත්තුවක් නොතිබුණ මගේ ජීවිතයට බලාපොරොත්තුවක් අරන් ආවේ ෂනු මගේ ජීවිතයට ආපු දා ඉඳන් මගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. ඔව්, ඒක හරි අපූර්ව වෙනස් වීමක්. හරියටම මීට මාස 6කට කලින් මගේ අම්මයි තාත්තයි දෙන්නම මාව දාලා මේ ලෝකෙන් සදහටම ඇස්පියා ගත්තා. ඒක කවුරුත් නොහිතපු අනතුරක් නිසා සිද්ධ වුණ දෙයක්. ඒ අතරේ මගේ අතිජාත කල්යාණ මිත්‍රයන් දෙන්න හවසට මුණ ගැහුණු අපි අද අපිට මාසෙකට දවසක්වත් මුණ ගැහෙන්න කාලයක් නැති වෙලා. හෝ, අපි හැමෝම කාර්යබහුල වෙලා. නංගනන් දැන් වසරකුත් සායමසක කොල්පැටියෙකුගේ තාත්තෙක්. පොරියක් දැන් විවාහක තරුණයෙක්. ඉතින් කොහෙද අපිට මුණ ගැහෙන්න වෙලාවක්. හැබැයි අපි ඒ ගත කරපු මතකයන් තවමත් අපි ළඟින් හුස්ම ගන්නවා. ඔව්, මට තාමත් ඒ මතකයන් හදවත් ගැහෙන හඬ ඇහෙනවා. මම ඔයාලගේ මාර. ජීවිතේ පසුවන කාර්තුව අපසු ලබාගන්න අපිට හම්බ වෙන්නේ. ඉතින් අත්දැකීම් සහ මතකයන් තවමත් ජීවිතය අනිවාර්යයෙන්ම ජීවත් කරනවා. ඒ හම්බ වෙන බැඳීම් తాවකාලිකයි හරි සදාකාලිකයි වුණත් සමහර බැඳීම් අපේ ජීවිතේ නොහිතන පැත්තක් නිර්මාණය කරනවා. ජීවිතය කියන්නේ හරි වෙනස් වෙන දෙයක්. ඉතින් මේ ජීවිතෙත් ඒ වගේ. අදින් පටන් ගන්න ඔයාගේ මේ ලේඛන ජීවිතය සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යමුද?